ආයිබෝවන් යාළුවනේ ඩේලි ඩසල් YouTube නාලිකාවට ඔබව සාදරයෙන් පිළිගන්නවා. ඔන්න අද මම ඔයාලට පොරොන්දු වෙච්ච විදිහටම මගේ අලුත් වුණු දර කුස්සියේ පුංචි වීඩියෝවක් අරගෙන ඔන්න මම ඔයාලා ළඟට ආයෙත් ආවා. මේ තියෙන්නේ මගේ අලුත් වුණු දරලිප. පේනව නේද? දරලිපේ වතුර කේතරයක් පැහිමින් තියෙනවා. මගේ හිතට පුදුමාකාර සතුටක් තමයි දැනෙන්නේ යාළුවනේ. ඉතින් ඔන්න දරලිප මුල්ලෙන් මං තියාගත්තා ලුණු පොල් කටුව. අතීතේ අපේ මුතුන් මිත්තෝ මේ ලුණු පොල් කටුව සෞභාග්‍යයේ සංකේතයක් විදිහට සැලකුවා. ඉතින් ඔන්න ඒත් එක්කම තියෙනවා අපේ මේ තියෙන්නේ කුඩු ලිප. ඇත්තටම මේ එලිමහන් දර කුස්සිය අපි හදාගත්තේ අර ගෑස් නැති කාලේ. ඉතින් ඒ කාලේ මගේ මහත්තයා මෙන්න මේ කුඩු ලිප මට හදලා දුන්නා. ඉතින් මේ වෙලාවේ මේ දවස්වල නම් ඇත්තටම මේ කුඩු ලිප අපි පාවිච්චි කරගන්නේ නැහැ. ඉතින් මේ තියෙන ඒත් එක්ක මගේ පොල් බිනින පිහිය. ඉතින් මේ දරලිප පාවිච්චි කරනකොට දුම්බටයක් ඕන. ඒතර දරලිපේ අලු අරන් දාන්න ඩස් පෑන් එක ඕන. ඒ දෙකත් මම ලිප ළඟින්ම තියාගත්තා. ඔන්න බලන්නකෝ මේ මොකද්ද කියලා තියෙන්නේ. එතන තියෙනවා මගේ රොටි තැටියයි ආත්පතාච්චියයි දෙක තියලා. ඊට පස්සේ මෙන්න මේ shopping bag රඳවනය. ඉතින් ඒකත් මට හරිම ප්‍රයෝජනවත් වෙනවා. මොකද shopping bag එකේ මේ දැම්මට පස්සේ හරිම අපිලිවෙලයි. ඉතින් දැක්කමත් හිතට කිසිම සතුටක් නැහැ. ඉතින් මේ වගේ දෙයක් ඇත්තරම ඒ දේ කරගන්න හරිම ප්‍රයෝජනවත්. මේ මොකක් කියලාද හිතන්නේ? එළවලු කපන ලෑල්ලද? නෑ. මේ තියෙන්නේ මං කිරිබත් කපන ලෑල්ල. මේක අඩි 1.5 විතර දිග පළලෙන් යුක්ත පොඩි සමචතුරස්‍ර හැඩයෙන් තියෙන ලෑල්ලක්. ඉතින් ඔන්න ඒත් එක්කම මම මේ කවුන්ටර් টොප් එක උඩින් තියාගත්ත පිට්ටු හදන බම්බුව, ඒත් එක්කම ඉන්දියාපු වටි ටික, පුංචි වංගෙඩියක් මෝල් ගහක්, ඒත් එක්කම මම එතනින්ම තියාගත්තා ඉන්ඩෝර් ප්ලාන්ට් එකකුත්. මං හරි ආසයි ඇත්තරම ස්වභාව ධර්මයත් එක්ක කාලය ගත කරන්න. ඉතින් ඒත් එක්කම තියෙනවා බ්ලෙන්ඩර් එක, රයිස් කුකර් එක. මං එතනොත් ලස්සනට උඩින් මනි ප්ලාන්ට් එකකුත් තියාගත්තා. හරිම ලස්සනයි නේද? මගේ හිතට නම් පුදුමාකාර සතුටක් තමයි දැනෙන්නේ. ඔන්න බලන්නකො ඉතින් මේ දරල කුස්සිය උයන්දි මම වලන් ටික කොහෙද තියාගත්තේ කියලා. මෙතන උඩ මේ උදේ ගොඩාක් හැඩි වෙලා අපිරි වලට තිබුණු මේ කොන්ක්‍රීට් ලෑල්ල උඩින් මම මේ දරලිපේ උයන වලන් ටික තියාගත්තා. අන්න ඒත් එකම මම මෙතන තියනවා මගේ හිරමණය. ඇත්තටම මම අපේ ගේ ඇතුළේ තියෙන කිචන් එකේ කොහොමත් පොල් ගායමක් සිදු කරන්නේ නැහැ. මෙතන තමයි කවදත් මම පොල් ගාන වැඩේ කරේ. ඉතින් ඒත් එක්කම මෙන්න තියෙනවා අපේ ළඟම මිතුරේ. දර කුස්සියක් පාවිච්චි කරනවා නම් මං හිතන්නේ මේ ශාකය නම් කාටවත් නැතුවම බැරි ශාකයක්. කෝමාරිකා ශාකය. ඉතින් ඊට උඩින් මං එල්ලගෙන තියෙනවා මොකන්ද පෙනේරය, එතකොට කිරිගොටු, තෙල් හැඳි, කොකිස් අච්චු, ඒ ටික. ඉතින් සිංක් එක ළඟම ඉහළින් වෝටර් ෆිල්ටර් එක සවි කරගෙන තියෙනවා. ඉතින් මගේ පුංචි දර කුස්සියේ ඔන්න ඔය කියන දේවල් ටික තමයි තියාගෙන තියෙන්නේ. තව බොහෝ අඩුපාඩුකම් තියෙනවා. ඉතින් මං ඉදිරියේදී
ඒ අඩුපාඩුකම් ටිකත් සම්පූර්ණ කරගෙන ලස්සන දරපුස්සියක් තියාගන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔයාලගේ අදහසුත් පහලින් කමෙන්ට් එකක් විදියට තියන්න. ඒ වගේම මගේ YouTube channel එක like කරලා subscribe කරලා මට සහාය වෙන විදියට මම ඉල්ලා සිටිනවා. හැමෝටම තෙරුවන් සරණයි.